සිරුදුරමදත් සාදරයෙන් පිළිගන්නවා සිනමා කැම්ප් YouTube channel එකට. අද අපි කතා කරන්නේ 2024 වසරේ නිකුත් වුණ අනුෂ්ක නාම් කියන මූවි එක ගැන. ක්‍රයිම් ත්‍රිලර් කැටගරි එකට අයත් වෙන මේ මූවි එක මේ වෙන විට IMDb දර්ශකයේ 10න් 9.5ක ඉහළ අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. කතාව පැත්තට ගියොත් ගැහැණු ළමයි පැහැරගෙන මරලා දාන සීරියල් කිලර් කෙනෙක් ගැන තමයි කතාව යන්නේ. මෙයා මේ දේවල් මෙයාගේ සතුට වෙනුවෙන් කරන කෙනෙක්. ඉතින් මේ ඝාතකයව හොයාගන්න දඟලන පොලිසිය වටා තමයි මේ අති බිහිසුණු කතාව ගෙවිලා යන්නේ. කතාව පටන් ගත්ත වෙලාව ඉඳන්ම ට්‍රිල් එකේ බලන්න පුළුවන් මේ කතාවත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා මම ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. දිගටම මේ විදිහට මූවිස් බලන්න කැමති නම් සිනමා කැම් අපිව subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම තමයි අපි කතා කරන මේ වගේ හැම මූවි එකකම සම්පූර්ණ මූවිස් බලන්න කැමති නම් ඔයාලට පුළුවන් පහළ links වල ගිහලා අපේ Telegram group එකට join වෙන්න. ඉතින් ඒ ගැන මතක් කරන ගමන් අපි යන් අද වීඩියෝ එකේ සම්පූර්ණ කතාවට. ෆිල්ම් එක පටන් ගද්දිම අපිට පෙන්වන්නේ සේත කියන ගැහැණු ළමයා පාරේ ඇවිදන් යන දර්ශනයක්. ඉතින් මේ වෙලාවේදී සේත එයාගේ පෙම්වතාට කෝල් එකක් ගන්නවා. මේ දෙන්න අතර මෙන්න මේ වෙලාවේදී රණ්ඩුවකුත් ඇති වෙනවා කෝල් එකෙන්ම. පස්සේ ටිකකින් මේ හරියට එන ටැක්සි එකක් නවත්තන සේත ඒ ටැක්සි එකට නවත්තලා කියනවා විජයනගර වලට යමු කියලා. ඉතින් මේ සේත නැගපු ටැක්සි එකේ ඩ්‍රයිවර් ටිකක් අමුතු මිනිස්සෙක්. මෙයා සේත යන්න ඕන විජයනගර වලට වෙනුවට එයා පාළු පැත්තකට තමයි අරගෙන යන්නේ. ඉතින් ටිකකින් සේතට මේක නෝට් වුණාම එයා ඒ ගැන ඇහුවත් මේ ටැක්සි ඩ්‍රයිවර් මුකුත් නොකියම එක දිගටම ඩ්‍රයිව් කරන් ගිහින් පාළු තැනකින් නවත්තනවා. පස්සේ ඩ්‍රයිවර් කාර් එකෙන් බැහැලා පැත්තකට ගිහින් බලාගෙන ඉන්නවා. ඉතින් මෙන්න මේ වෙලාවේදී ගොඩක් බය වෙලා ඉන්න සේත එයා කරදරයක තමයි පැටලලා ඉන්නේ කියලා දැනගෙන එයා දුවගෙන යන්න හදනවා. ඉතින් මෙයා දුවන් ගිහින් ඒ මිනිස්සයා මග හැරුණා කියලා හිතුවත් ඒ මිනිස්සයා මෙයා ළඟින්ම අන්න ඒ වෙලේ මතුවෙනවා. ඊළඟට මේ ටැක්සි ඩ්‍රයිවර් සේතව දරුණු විදියට මරලා දානවා. ඉතින් මෙන්න මේ විදියට සේතව මරලා දැම්ම ටැක්සි ඩ්‍රයිවර්ගේ නම තමයි සීතාරාම් කියන්නේ. ඔන්න ඉතින් පහුවෙනිදා වෙද්දී මේ මිනිමරුම ගැන පොලිසියටත් ආරංචි වෙලා තමයි තියෙන්නේ. ඒ වගේම මේක ගැන විමර්ශනය කරන්න බාර වෙන්නේ ගෞතම් කියන පොලිස් නිලධාරියට. ඉතින් ගෞතම් යනවා අපරාධ ස්ථානයට. එයා යනකොට දකින්නේ ගොඩක්ම දරුණු විදියට මරලා දාලා තියෙන සේතගේ බොඩි එක. පස්සේ ඉතින් ගෞතම් මේ මිනිමරුම ගැන විමර්ශනය කරන්න පටන් ගන්නවා. එතනදී යා මුලින්ම ගෙන්නන්නේ සේතගේ තාත්තව. මෙතනදී ගෞතම්ට දැනගන්න ලැබෙනවා සේතට අරුන් කියලා පෙම්වතෙක් ඉඳලා තියෙනවා වගේම ටික දවසකට කලින් ඒ දෙන්න වෙන් වෙලා තියෙනවා කියලා. ඒ වගේම මේ හේතුන් නිසා මේ දෙන්න අතරේ ආරවුලකුත් ඇති වෙලා තියෙනවා කියලා ගෞතම් මේ වෙලාවේ දැනගන්න ලැබෙනවා. ඉතින් ඊළඟට ගෞතම් සැකපිට අරුන්ව පොලිසියට ගෙනලා ප්‍රශ්න කරනවා. පොලිසිය හිතන්නේ මේ ඝාතනය සිද්ධ කරේ අරුන් කියලා. මොකද මේ දෙන්නගේ සම්බන්ධතාවය නවත්තලා තිබුණු නිසා වගේම මේ දෙන්න අතර ආරවුලකුත් ඇති වෙලා තිබුණු නිසා. පස්සේ අපිට අර පෙන්නනවා සීතාරාම් කියන ටැක්සි ඩ්‍රයිවර් තවත් ගැහැණු ළමයෙක්ව ටැක්සි එකකට ලෝඩ් කරගන්න විදිය. ඉතින් පස්සේ සීතාව වගේම සීතාරාම් මේ කෙල්ලවත් එක පාළු තැනකට එක්කගෙන යනවා. ඉතින් මෙන්න මෙතනදී මේ කෙල්ල පැනලා ගිහින් මෙයාගෙන් බේරෙන්න හැදුවත් සීතාරාම් යකඩ පොල්ලකින් මේ කෙල්ලට ගහලා සිහිය නැති කරලා සීතාරාම්ගේ ගෙදරට අරගෙන එනවා. ඉතින් මේ කෙල්ලව දම්වැල් වලින් ගැට ගහදී කෙල්ල කෑ ගහනකොට සීතාරාම් කියනවා ඔයා කෑ ගැහුවට වැඩක් වෙන්නේ නැහැ. මොකද ඔයාව බේරගන්න කාටවත්ම බෑ. ඒක නිසා කෑ නොගහ ඉන්න කියලා. ඊට පස්සේ සීතාරාම් එක පිහියක් අරගෙන ආපහු මේ කෙල්ල ළඟට එද්දි කෙල්ල කියනවා අනේ මට මුකුත් කරන්න එපා. ඔයා ඉල්ලන ඕන දෙයක් මම දෙන්නම් කියලා. අන්න ඒ වෙලේ සීතාරාම් කියනවා මට ඕන සතුට ඒක මට දෙන්න කියලා. ඊළඟට සීතාරාම් මේ කෙල්ලගේ බෙල්ල වෙන් වෙන විදියට පිහියෙන් කපලා මරලා දානවා. පස්සේ ඉතින් මේ බොඩි එකත් වෙනම තැනකට ගිහින් දාන සීතාරාම් මේ ගැන කිසිම සාක්ෂියක් ඉතුරු නොවන විදියට වැඩ සිද්ධ කරනවා. ඉතින් පහුවෙනිදා මෙන්න මේ නිවුස් එක ගෞතම් සහ එයාගේ බිරිඳ සත්‍ය ටීවී එකෙන් දකිනවා වගේම මේ දෙන්නත් මේ වෙලාවේදී ගොඩක් බය වෙනවා. පස්සේ ගෞතම මෙයාගේ ටීම් එකත් එක්ක එකතු වෙලා මේ මිනිමරුම ගැන විස්තර හොයන්න පටන් ගන්නවා. එයාලා මරණ පරීක්ෂණ වාර්තා බලනවා. එතනදී මරණ පරීක්ෂණය කරපු ડોක්ටර් කියනවා මේව කරලා තියෙන්නේ කවුරු හරිම මානසික ලෙඩකින් පීඩා විඳින කෙනෙක්. ඒක මේ ශරීරවල තියෙන කැපුම් පාරවල වලින් තීරණය කරගන්න පුළුවන් කියලා. ඉතින් ඔන්න ඊට පස්සේ තමයි ගෞතම් මනෝවිද්‍යාත්මක දාම ඝාතය ගැන විස්තර හොයන්න පටන් ගන්නෙ. මේ වෙනකොට ගෞතම්ට දැනගන්න ලැබෙන තියෙනවා අරුන්ගේ සේත අන්තිමට එයා කතා කරපු වෙලාවේ එක ටැක්සි එකකට ගොඩ වෙලා තියෙනවා කියලා. ඉතින් පස්සේ ගෞතම් ළඟදී ඝාතනය වුණු කෙල්ලන්ගේ තාත්තව ගෙනලා ප්‍රශ්න කරනවා. ඒත් ගෞතම්ට ඒ කෙල්ල ගැන මෙතනදී වැඩි විස්තරයක් දැනගන්න ලැබෙන්නේ නැහැ. එයා වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න ශිෂ්‍යයෙක් කියලා වගේම එයා ගෙදරට නොකිය වෙන කොහෙවත් යන්නේ නැහැ වගේම ප්‍රේම සම්බන්ධයක්වත් නැහැ කියලා තමයි මේ කට්ටිය මෙතනින් දැනගන්නේ. පස්සේ මේ කෙල්ලගේ තාත්තට අරුණව පෙන්නලා අහනවා මෙයාව කලින් දැකලා තියෙනවද කියලා. ඒත් එයා කියනවා මීට කලින් මම මෙයාව දැකලා නැහැ කියලා. පස්සේ අරුණ ගැන තියෙන සැකේ සම්පූර්ණයෙන්ම මෙයාලා අයින් කරලා දානවා. ඉතින් ඔන්න මේ අතරේ අපිට ආයමත් සීතාරාම්ව වෙන්නවා. ඉතින් රෑ වෙලා ගෙදර යන ගමන් ඉන්න කෙල්ලෙක්ව ටැක්සි එකට ගොඩ කරගන්න සීතාරාම් ඒ කෙල්ලට යකඩ පොල්ලකින් පහර දීලා සිහිය නැති කරලා එයාගේ ගෙදරට ආයමත් අරගෙන යනවා. පස්සේ ඒ කෙල්ලගේ බෑග් එකේ තිබුණු ඩෙබිට් කාඩ් එක පාවිච්චි කරලා ඒකෙන් සල්ලි අරගෙන ඒ සල්ලි විරලන කැමරාවකුත් අරගෙන ආපහු ගෙදර එනවා.
ඉතින් ඊට පස්සේ සීතරාම් මේ ගෙනාපු කැමරාවත් උන් කරගෙන එයාගේ ආයුධ වලින් හොඳ පිහියකුත් තෝරගෙන ඒ පිහියම මේ කෙල්ලව කපලා මරලා දානවා. ඉතින් මේ දේවල් සීතරාම් කැමරාවෙන් රෙකෝඩ් කරන ගමන් තමයි මේ දේවල් සිද්ධ කරන්නේ. ඉතින් පහුවෙනිදා මේ මර්ඩර් එක ගැන දැනගන්න ගෞතම් එතනට යනවා. ඉතින් විමර්ශන කටයුතු සිද්ධ කරලා පස්සේ අපිට පෙන්නනවා ගෞතම් ආයමත් පොලිස් ස්ටේෂන් එකට ඇවිල්ලා ඉන්නවා කියලා. ඉතින් මෙතනදී ගෞතම් එයාගේ ටීම් එක ඈත් එක්ක මේ මිනිමු කරම කතා කරනවා. මෙතනදී මෙයාලට දැනගන්න ලැබෙලා තියෙනවා මේ ඝාතකයා වුණු හැම කෙල්ලෙක්ම අන්තිමට ටැක්සි එකකට ගොඩ වෙලා තියෙනවා කියලා. ඒ නිසා මෙයාලා නිගමනය කරනවා එහෙනම් අනිවාර්යයෙන්ම ඝාතකයා ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න ඕන කියලා. එතකොට එයාලගේ ටීම් එකේ කෙනෙක් කියනවා මේ නගරේ ටැක්සි රෙදුන ලක්ෂ 2කට වඩා වැඩි ගාණක් ඉන්නවා. අපි කොහොමද ඒ ඔක්කොම අයගේ හොයලා බලන්න කියලා. ඉතින් මෙතනදී ගෞතම් කියනවා නිලධාරීන් දෙන්න ගානේ කණ්ඩායමක් හදලා අපරාධ සිද්ධ වුණු ප්‍රදේශවල ඉන්න ටැක්සි ඩ්‍රයිවර් ගැන හොයලා බලන්න කියලා. ඉතින් මේ වෙලාවේදී මෙතනට එන ශෛල කියන මානසික වෛද්‍යවරියෙක් එනවා. ඉතින් මෙයා ගැන කියලා කියනවා එයාට මේ නඩුවට උදව් කරන්න පුළුවන් කියලා. මොකද එයා මනෝවිද්‍යාත්මක දාම ඝාතක ගැන රිසර්ච් එකක් කරපු නිසා. ඉතින් මෙතනදී මෙයාත් එක්ක කතා කරනකොට ගෞතම්ට දැනගන්න ලැබෙනවා මේ දාම ඝාතකයෝ ඒ ඝාතන සිද්ධ කරන්නේ එයාලගේ සතුට වෙනුවෙන් වගේම ඒව කරන්නේ එකම රටාවකට අනුව කියලා. ඉතින් මේ ඝාතන එයාලා කරන්නේ එයාලට ලොකු කම්පනයක් වුණු දෙයක් පොඩි කාලෙදී හරි වර්තමානයේදී හරි සිද්ධ වුණාම. ඒ වගේම කිසිම අඩුපාඩුවක් නැතිව කාටවත්ම හොයාගන්න බැරි විදියට තමයි ඝාතන සිද්ධ කරන්නේ. එයාලව කවුද කියලා හොයාගන්න නම් එයාලා අතින් පුංචි හරි වැරද්දක් සිද්ධ වෙනකන් ඉන්න වෙනවා කියලාත් මේ ශෛල මෙතනදී ගෞතම්ට විස්තර කරනවා. ඉතින් දැන් අපිට පෙන්නනවා සීතරාම් එක ගෙදරකට යනවා. ඉතින් මේ සීතරාම්ගේ අයියාගේ ගෙදර. සීතරාම් මේ වෙලාවේදී මෙහෙට ආවේ එයාගේ අම්මව බලන්න. ඉතින් මෙයාගේ අම්මත් පිළිකාවට ප්‍රතිකාර කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් මෙතනදී අම්මත් එක්ක කතා කරද්දී සීතරාම් අම්මා කියනවා එයාලත් එක්ක නවතින්න මෙහාට එන්න කියලා. ඒත් ඒකට නම් සීතරාම් කැමති වෙන්නේ නැහැ. ඉතින් මේ වෙලාවේදී සීතරාම් නිවුස් වලින් එයා කරපු ඝාතන ගැන කියනවා දකින්නවා. ඉතින් මෙතනදී මේ වැඩසටහන කරන්නේ ආශා කියන ගැහැණු ළමයා වගේම එතන ශෛලත් මේ ගැන විස්තරයක් කියලා දෙනවා. ඉතින් ශෛල කියනවා විදියට මේ ඝාතනය සිද්ධ කරන්නේ දාම ඝාතකයෙක්. එයාට මානසික ප්‍රශ්නයන් නිසා තමයි මේ දේවල් සිද්ධ කරන්න කියලා තමයි එයා එතනදී කියන්නේ. ඊට පස්සේ අපිට පෙන්නනවා ගෞතම් එයාගේ ටීම් එකේ කෙනෙක්ට කෝල් කරලා කියනවා සැක කටයුතු ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් හම්බුණා කියලා. ඉතින් මෙයාලා එයාට පහර දීලා ප්‍රශ්න කළත් එයා කියන්නේ එයාට මේ ඝාතන සිද්ධ කළේ කියලා. ඉතින් මේ පොලිසිය අය මෙයාව අල්ලගෙන තියෙන්නේ පොලිසිය අය දැකලා මේ මිනිස්සයා දුවපු නිසා. ඉතින් මෙයා දුවලා තියෙන්නේ මෙයා ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් විදියට ඉඳගෙන මත්ද්‍රව්‍ය ජාවාන් කරන කෙනෙක් නිසා. අන්න ඒක නිසා තමයි මෙයාලා පොලිස් වැටලීමක් කියලා හිතලා එයාලා දුවලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ වෙලාවේදී මෙයා පරීක්ෂා කරලා බලන සෛලජා කියනවා මෙයා කියන්නේ ඇත්ත. මෙයාට මේ මිනිමෙරප සිද්ධ කරලා තියෙන්නේ කියලා. මේ වෙනකොට නගරේ තවත් මිනිමෙරමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ විදියට ඝාතන වෙලා තියෙන්නේ නර්ස් කෙනෙක්. ඉතින් මෙන්න මෙතනදී කිසිම සාක්ෂියක් මේ ඝාතකයා ගැන හම්බ වෙන්නේ නැහැ. මෙතනදී මේ නර්ස්ගේ අම්මත් මෙයාලට දැනගන්න ලැබෙනවා නර්ස් අන්තිම වතාවට ටැක්සි එකට ගොඩ වෙලා තියෙනවා කියලා. ඉතින් මේක නිසාම ගෞතම් තීරණය කරනවා එහෙනම් මේ ඝාතනය සිද්ධ කරන්නේ ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් තමයි කියලා. මේක නිසා මෙයා මාධ්‍ය හමුවක් තියලා රැයට කවුරු හරි ටැක්සි වල යන්න එපා කියලා විස්තරේ කියනවා. ඉතින් ගෞතම් මේ කරපු වැඩේ නිසා සිද්ධ වෙන්නේ මහා ඇමති පවා ගෞතම්ව ගෙන්නලා කියනවා එයා ටැක්සි වල යන්න එපා කිව්ව නිසා දැන් වෙලා තියෙන ප්‍රශ්නය ගැන. ඉතින් මේ නිවුස් එක නිසාම කිසිම මිනිස්සෙක් ටැක්සි පාවිච්චි කරන්නේ නැති නිසා නගරේ ටැක්සි ජොබ් කරන අයට ආදායමක් නැති වෙලා තියෙනවා. අනික මේ ප්‍රාන්තයේ මහ ඇමති වෙලා ඉද්දිත් මගේ මහජනයා ගැන මට බලාගන්න බැරිද කියන ආර්ථමාත්‍යකාමී මහ ඇමති අපෝ මාධ්‍ය හමුවක් තියලා කියනවා ඒ කතාව හරවන්න කියලා. ඉතින් ගෞතම්ට වෙන කරන්න කිසිම දෙයක් නැති නිසා මාධ්‍ය හමුවක් තියලා කියනවා ඝාතනය කරන්නේ ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් නෙමෙයි. ඒක නිසා බය නැතුව ටැක්සි වල දැන් යන්න පුළුවන් කියලා. ඉතින් මෙන්න මේ වෙලාවේදී සීතරාම්මුත් මේ නිවුස් එක දකිනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා එක කපල් එක කෝල් එකකින් කතා කර ඉන්නවා. ඉතින් මේ දෙන්න ගොඩක් කල් ඉඳන් ආදරය කරත් මේ දෙන්නගේ කසාදවලට ගෙවල් දෙකෙන්ම අකමැති වෙලා තියෙන නිසා මේ දෙන්න පැනලා යන්න තමයි ප්ලෑන් කරන්නේ. ඉතින් මේ කොල්ල කියනවා රෑ 7ට මාව හම්බ වෙන්න එන්න. ඔයාලගේ බඩුත් අරගෙන අපි දෙන්න පැනලා යමු කියලා. ඉතින් එයා ටැක්සි එකක එන්න කිව්වත් කෙල්ල කොල්ලට කියනවා මේ දවස්වල සිද්ධ වෙන ඝාතන සිද්ධ කරන්නේ ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක්. ඒක නිසා මට නම් බෑ කියලා. ඒත් කොල්ල කියනවා අද දවල් මාධ්‍ය හමුවකදී කිව්වා එයාට වැරදීමක් සිදු වුණේ. මේ ඝාතන සිද්ධ කරන්නේ ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් නෙමෙයි කියලා. ඒක නිසා බය නැතුව ඔයා එන්න කියලා තමයි මේ කොල්ල කෙල්ලට කියන්නේ. ඉතින් මේක විශ්වාස කරන ඒ කෙල්ලත් එයාගේ බඩු ටිකත් පැක් කරගෙන පාරට යනවා. මෙතනදී මෙයා ගොඩ වෙන්නේ සීතරාම්ගේ ටැක්සි එකට. පහුවෙන්දා අර කොල්ලලා යනවා ගෞතම්ව හම්බ වෙන්න. ගිහින් එයාව අජිත් කියලාව කෙනෙක්ට අඳුනලා දීලා අර කෙල්ලගේ ෆොටෝ වගේක් පෙන්නලා කියනවා. ඊයේ එයා මාව රෑ 7ට හම්බ වෙන්න එන්න හිටියේ. ඒ වෙලේම එයා අන්තිමට කතා කරද්දි මාව හම්බ වෙන්න ටැක්සි එකට එන ගමන් හිටියේ කියලා. ඉතින් මෙහෙම අජිත් මේක කියද්දි ගෞතම්ට තේරෙනවා මොකද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේ වෙලාවේදී ගෞතම්ට එක පාර්සල් එකක් එනවා. මේ පාර්සල් එක බලන ගෞතම් ගොඩක් බය වෙලා කලබල ගතියක් එයාගෙන් එළියට එන්න ආවත් ගොඩක් අමාරුවෙන් ඒක වළක්වා ගන්නවා. පස්සේ මේක මොකද්ද කියලා අජිත් බලන්න හැදුවත් ගෞතම් අජිත්ව එතනින් එළියට යවනවා.
ඉතින් පස්සේ මේ දැක්ක දේ මොකක් වුණා ගොඩක්ම බය වෙලා කලබල වෙලා බලාගෙන ඉන්න ගෞතම්ව දකින සෛලා හිතා ගන්න පුළුවන් වෙනවා මේ පාර්සල් එකේ තියෙන්නේ මොනවද කියලා. ඇත්තටම මේ පාර්සල් එකේ තියෙන්නේ අර කෙල්ලගේ ඇඟේ කපලා දාපු කෑලි ටික. මේ වෙලාවේදී ශෛලා ගෞතම්ට කියනවා මේ විදියට ඝාතකයාට ඕන හැමෝම අවධානය එයාගේ පැත්තට ගන්න. එයා ගැන කියන නිවුස් එහෙම දැක්කහම එයා සතුටු වෙනවා කියලා. ඉතින් ශෛලා කියපු විදියටම සීතරාම් එයා ගැන පළ වෙලා තියෙන නිවුස් ගැන හොයා බලනවා. ඒත් ගෞතම් මේ මිනිමෙරුම ගැන හංගපු නිසා මේ ගැන කිසිම දෙයක් පළ වෙන්නේ නැහැ. ඉතින් මේක නිසා තමයි සීතරාම් කරන්නේ එයා ඝාතනය කරපු කෙල්ලන්ගේ කරපු වීඩියෝ අන්තර්ජාලයට දාවන එක. ඉතින් මේක නිසා මේක ලොකු නිවුස් එකක් වෙනවා. පස්සේ මහමැති ආපහු ගෞතම්ම ගෙන්නලා එයාට බනිනවා තාමත් තමුන්ට මිනිමෙරුම හොයාගන්න බැරි වුණාගෙන නේද කියලා. ඉතින් මේකට ගෞතම්ට තරහ ගිහින් කියනවා ඒක තමයි මම ටැක්සි වල යන එක නවත්තන්න හැදුවේ. ඒත් ඔයාට ඕන සල්ලි නිසා ඒ තහනම අයින් කරන්න කීවේ කියලා කියනවා. ඉතින් මේ විදියට මේ වාදේ යනකොට ගෞතම්ට එයාගේ ටීම් එකේ කෙනෙක්ගෙන් කෝල් එකක් එනවා. එයා මෙතනදී කියනවා මේ වෙනකොට මහමැතිගේ දුවව ඝාතනය කරලා තියෙන්නේ කියලා. ඉතින් මේක අහපුවාම ගෞතම්ට ගොඩක් ෂොක් වෙනවා. පස්සේ ආපහු ගෞතම් මාධ්‍ය සාකච්ඡාවල් තියලා කියනවා කවුරුත්ම ටැක්සි පාවිච්චි කරන්න එපා කියලා. ඉතින් මේක නිවුස් වලට යන නිසා කවුරුත් රැට ගමන් බිමන් යන්නේ නැහැ. ඉතින් මේක නිසා රැට මුළු නගරෙම පාළුවට හැරෙනවා. මෙන්න මේ වැඩේ නිසා සීතරාම්ගේ වැඩ නවතිනවා. එයාට දැන් කවුරුත්ම මරණ සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි එතනින් නවතින්නේ නැති සීතරාම් මහ තවල්ම එක ගෙදරකට යනවා. මෙයා මේ විදියට තෝරගන්නේ තනියම ගෙදරට වෙලා ඉන්න ගැහැණු අයව. ඉතින් මෙයා ගිහින් එක ගැහැණු කෙනෙක්වත් මරලා දානවා. ඔන්න පස්සේ සීතරාම් එයාගේ ඊළඟ ගොදුරු විදියට තෝරගන්නේ ආශා කියන නිවුස් කියන කෙල්ලව. එක දවසක් ආශාව එයාගේ වාහනයට නගවගෙන එයාව සිහිය නැති කරලා එයාගේ ගෙදරට ගේනවා. ඉතින් මෙතනදී ආශාව මරණ කලින් සීතරාම්ගෙන් ඉල්ලනවා ආශා එයාගේ අම්මට කෝල් එකක් ගන්නවා. ඉතින් මේ කෝල් එක අනතුරුදුරේදී සීතරාම් ආශාවත් මරලා දානවා. දැන් මේ ඝාතනය ගෞතම්ටත් දැනගන්න ලැබෙනවා. ගෞතම් මේ පරීක්ෂණ අතරතුරේදී මෙයාට දැනගන්න ලැබෙනවා අන්තිම වතාවට ආශා එයාගේ අම්මට කෝල් එකක් අරන් තියෙනවා කියලා. තාමත් ෆෝන් එක තියෙන්නේ ආශාව මරපු තැන කියලා දැනගන්න මේ අය ෆෝන් එක ට්‍රැක් කරනවා. ඉතින් එයාලා ඒ තැනට යනවා. මෙයාලා යන්නේ සීතරාම්ගේ ගෙදරට. ඉතින් මේ අය සීතරාම්ගේ ගෙදර තැන වෙලාවක් බලලා ගේ වටේම වට කරලා මිනිහා වෙනකම් බලාගෙන ඉන්නවා. ඉතින් මේ විදියට එයාව අල්ලගන්න බලන පොලිසිය ඉන්නවා කියලා දන්නේ නැති සීතරාම් ගේ ඇතුළට යනවත් එක්කම පොලිසිය අය ගිහින් සීතරාම්ව අල්ලගන්නවා. මේ වෙලාවේදී සීතරාම්ගේ ප්‍රශ්න කරන සෛලත් මෙතනට එනවා. මේ වෙලාවේදීම මේ ඝාතනය සිද්ධ කරා කියලා අහපුවම සීතරාම් කියනවා ඔව් මම තමයි ඝාතන සිද්ධ කරේ කියලා. ඇයි කියලා අහපුවාම සීතරාම් කියනවා මට එයාලව මරද්දි ලොකු සතුටක් දැනෙනවා කියලා. අන්න ඒක නිසාම ඒ කෙල්ලව මරපු විදිය ගැන කියනකොට හොඳටම තරහ යන ගෞතම් එයාට තුවක්කුවක් අරගෙන සීතරාම්ට වෙඩි තියන්න යනකොටම ඒක සෛලව නවත්තනවා. මෙතනදී මෙහෙම කලබලයක් ඇති වෙනකොටම කිසිම මාංචුවක් දාලා හිටියේ නැති සීතරාම් මේ වෙලාවේදී මෙතනින් පැන ගන්නවා. ඉතින් පොලිසිය අයටත් සීතරාම්ව අල්ලගන්න බැරි වෙනවා. ඊළඟට සීතරාම්ගේ විස්තරය හොයාගන්න මේ අයගේ සීතරාම්ගේ අම්මව හම්බ වෙන්න ගිහින් කියනවා ඔයාගේ පුතා මිනිමරුමෙක් දැන් එයා පැනලා ගිහින් ඉන්නේ කියලා. ඒක නිසා කරුණා කරලා එයා ඉන්න තැනක් ගැන දන්නවනම් අපිට කියන්න කියලා තමයි මේ වෙලාවේදී කියන්නේ. මේ වෙලාවේදී සෛලා සීතරාම්ගේ අම්මගෙන් ප්‍රශ්න කරද්දී එයා කියනවා සීතරාම් පොඩි කාලේ ගොඩක් දරුණු විදියට තමන් හැසිරුණු නිසා එයා හුරුතලයට ඇති කරපු බලපැටියෙක්වත් අවුරුදු 10 දිම මරලා දාලා තිබ්බා කියලා. ඉතින් මේ වෙලාවේදී ගෞතම්ට එක කෝල් එකක් එනවා. ඒ කෝල් එකෙන් කතා කරන්නේ සීතරාම් වගේම එයා මේ වෙනකොට ගෞතම්ගේ ගෙදරට ගිහිල්ලා ගෞතම්ගේ බිරිඳවත් අල්ලගෙන තමයි ඉන්නේ. ඉක්මනට එතනට යන්න පිටත් වෙන ගෞතම් එයාගේ ගෙදර ගියත් මේ වෙනකොට සීතරාම් එයාගේ බිරිඳව ගොඩක් දරුණු විදියට මරලා දාලා ඉවරයි. ඉතින් මෙන්න මේකෙන් දුක් වෙවීම ගෞතම් ගොඩක් දවසක් ඉන්නවා සීතරාම් ගැන කිසිම තොරතුරක් නැතිව. ඉතින් මෙහෙම ඉදී එක දවසක් ගෞතම්ට සීතරාම්ගෙන් කෝල් එකක් එනවා වගේම එතනදී එයා කියනවා උඹ මම ගැන හොයන්න උදව් ගත්ත සෛලවත් මම දැන් මරන්න යන්න කියලා. ඉතින් එතකොට මේ කෝල් එක කට් කරපු ගෞතම ඉක්මනට එයාලා පොලිස් ටීම් එකට කතා කරලා ඒ නම්බර් එක ට්‍රැක් කරන්න කියලා කියනවා. පස්සේ සීතරාම් අල්ලගෙන ඉන සෛලව සීතරාම් කියනවා ඔයාලා මම මිනිමරුමක් කරන විදිය ගැන ලොකු ප්‍රශ්නයක් තිබුණා නේද? දැන් ඒක S2 බලා ගන්න කියලා ගැට ගහලා ඉන්න ගැහණු ළමයව මරන්න පිහියක් ගන්නවා. ඉතින් මේ වෙලාවේදී මම මේ කෙල්ලව මරන්න තමයි යන්නේ කියලා තේරෙන සෛලජා එයාගේ මනෝවිද්‍යාත්මක ක්‍රම පාවිච්චි කරලා සීතරාම්ගේ අවධානය වෙනස් කරනවා. ඉතින් මේ අතරදී මෙතනට ගෞතමුත් එනවා. ඉතින් ගෞතම් සීතරාම්ට පහර දීලා එයාව මරන්න යනකොට ශෛලව ඒක නවත්තනවා. ඒත් ගෞතම්ටත් ඕන සීතරාම් අනිත් කෙල්ලව මරපු විදියට ඒ විදියට වද දීලා එයාව මරන්න. ඒ තත්ත්වය පැහැදිලි කරන ශෛලා ගෞතම්ව නවත්තනවා. පස්සේ ඉතින් මෙතනට පොලිසියෙන් එනවා වගේම සීතරාම්ව අත්අඩංගුවට අරගන්නවා. අර කෙල්ලවත් ගෙදර අයට බාර දෙනවා. ඉතින් මෙන්න මේ විදියට තමයි මේ සුපිරි මූවී එක අවසන් වෙන්නේ. ඉතින් මොන විදියට මොන දේවල් සිද්ධ කරත් අවසානයේදී සත්‍ය අනිවාර්යයෙන්ම ජය ගන්නවා. ඉතින් මේ මූවී එක ගැන මොකද හිතුනේ? මූවී එක ගැන අදහස පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. දිගටම මේ විදියට මූවිස් බලන්න සිනමා කැම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපේ පවුලට එකතු වෙන්න. එහෙනම් ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු ගිහින් එන්නම් මේ ඔයාලගේ සිනමා කැම්.